යමුනේ මගේ ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ධ ආයෝජනය. උදාහරණයක් විදිහට මුලින්ම අපි ආරම්භ කරනවා දැන් මම ක්ලාස් එකක් කරන්න නම් හෝල් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ හෝල් එකක් වෙනුවෙන් මට අවශ්‍ය විදිහට හෝල් එකක් හදාගන්න මම මුලින්ම පෙළඹෙනවා. මම කෑගල්ලේ මගේ ටියුෂන් ආයතනයක් ආරම්භ කරනවා. තේරෙනවා මගේ වැඩ කටයුතු මීට වඩා ලේසි. අපි ටියුට්ස් ඒ කියන්නේ මුද්‍රණය දේවල් ගොඩක් කරනවානේ. ඒකට මම වෙනම ප්‍රෙස් එකක් තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඊට පස්සේ අපි වෙනම ප්‍රෙස් එකක් ආරම්භ කරනවා. අතීතයේ යම් පොඩි පොඩි ප්‍රශ්නත් ඇතුණා. මම ඊට පස්සේ එතනින් හිතුවා ආයෙ මම ටියුෂන් ශාස්ත්‍රය සම්බන්ධව ආයෝජනය කරන්නේ නැහැයි කියලා. ඉතින් ඒකත් එක්ක ඒ හිතද්දි තමයි මම හිතුවේ තව මම වෙන ශාස්ත්‍ර වලට ආයෝජනය කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ පසු කාලීනව ඉන්ධන පිරුම් හලක් වාහන සේවා සර්විස් සෙන්ටර් එකක් ඒ සම්බන්ධව මම මිලදී ගත්තා. ඊට පස්සේ දැන් අපි USA වලට බයෝඩිග්‍රේඩබල් බෑග්ස් අපනයනය කරන කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඒකෙම ඒත් එක්කම අපි තව ඖෂධ ජාලා සමාගය කියන්නේ ෆාමසි චේන් එකක් අපි පටන් ගත්තා. ඊට පස්සේ රියල් ස්ටේට් එකේ යම් මට්ටමකට ආයෝජනය කරලා තියෙනවා. තව විදේශීය යම් ආයෝජනයන් කරලා තියෙනවා. ඊට පස්සේ කොටස් වෙළඳපොළ හරි ඒ වගේ එකම ශාස්ත්‍රයක නොවන ආයෝජන ගොඩක් කරලා තියෙනවා.